mudalia. Mari kau jalan mudalia. Ada mudalali. Mudalali. Ada jalan mudalia. Yo, me kandi biji kacau ada kira bagi. Jika me bagai ni yak kerja macam. Ayi tu kan jadi yak kerja. Yang mana? Mana yak kerja di mana? Mana yak kerja di mana? Mana laksa di mana? Ayi tu kan laksa tu mana dia? Kalau ni mana permudah juga. Tapi tembak sama yang ada single minyak, memang minyak kan udah ada macam barat bang ni, teman. Jika mudah dalam kan baik pada apa? Kemudian ni, dalam ni dikerja kita kau dia. Moga mereka ya kan? Bebe ni, mudah ni baik. නේ මේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමතලින් ආයුබෝවන් මහාධිකාරියනුත් ඇවිල්ලා ඉන්නවා හැමෝටම ආයුබෝවන් අඩේ මහතුරුනේ මුදලානේ කියපා දැන් මොකද්ද ප්‍රශ්නේ කියන්නකෝ මෙතන බෙරිහන් දෙන්නේ ප්‍රශ්නේ යක මෙහෙමනේ යඩේ මට කියන යක් කරේ තමයි යඩ මගේ අයත් පැත්ත දෙකක් කරේ යක් කරේ යවුනාලා යක් දෙකක් තිබුණාට මට ලක්ෂයා දීලා එයා මුලියට ලක්ෂ එකම මර දීලා අනේ මට මොකද බං ඒක කරනවා අනේ මට තේරෙන්නේ නැහැ මම මේ ප්‍රශ්නේ අනේ මොකද මට දෙමළ මිනිහා තමයි සිංහල මිනිහා දෙමළ මිනිහා කියවඩ අනේ සම්බානා ඩු කියවඩ එහෙම නෑනේ මිනිහා තේරුම් ගනිකෝ අනම්මනම් වානා ශාලි තමයි යෝනා කෑ ගහන්න තු හරියට ප්‍රශ්නේ කියපන් ප්‍රශ්නේ තමයි මට ශාලි යෝනා මට මේ ගාන ශාලි දැන ඉන්න මම විශ්නාන ප්‍රශ්නේ මම දැන් කරුණ පොලා ගන්නවා හැබැයි මේ මුනියා ගැනලා මම මේ ප්‍රශ්නේ විසඳනවා තේරුණාද ගානේ ඊට සම්පත් අයියා කිත හොඳ මිනිහා යවුනාට මම ඊළඟ සම්පත් අයියා ඒක යොඹ දන්නවනේ ඒක එදා ඉඳන් යොපි දෙනා හොඳම යාළුවා තමයි යවුනාට එහෙම බෑනේ ඒක ලොකු ප්‍රශ්නයක් ඒක යොඹට තියන්නේ ජාත් කරේ අය මට තියන්නේ ජාත් කරේ යවුනා සම්පත් අයියා යොඹට තියෙන ජාත් කරේට බී කෝණ වල ලක්ෂය එකමාර දීලා මට ලක්ෂයක් දීලා අනේ මොකද බං එහෙම කරනවා මේ යොර මුදලියාලේ තට්ටේ බලන්න ඕනේ ඒක ඉක්මනට වරෙන් මෙතන ප්‍රශ්නේ නැත්තම් එක කොඹෙක් කනවා මේ මුදලින් මං කනවාද දන්නේ නැහැ මේ ලිංගය කැටි ඒක යොඹ ඉක්මනට වරෙන් ඈ හරි හරි බං මොකද කෑ ගහන්නේ මං දැන් අහගෙන හිටියේ ඒක කොබල් එක ගෙදෙට්ට හැරෙනවා ළමයි යනවා අර විදියා කිට දෙන්නේ නැහැ මුන් විතර කෑ ගහන කාල ගෙදෙට්ට හැරෙනවා අර ලිංගය නෙමෙයි ලිංගය මමනේ ඒක සම්බන්ධ අයියා ඔයාට මං එන්නේ කිව්වේ ලොකු ප්‍රශ්නයක් දැන් මොකද වෙලාදී ඒක මම මේ බිලක් තරම් ආවේ ලිංගය මේ හොර මුදලාලියා ඒක අපි දෙන්නවට යක් කර තමයි කියනවා ඒක යුඹට යක් කරේ මට යක් කරේනේ යවුනාලා යුඹේ බීවලට යක්ෂ එකමාරක් මෙයා දීලා ඔයාට දැන් හොරට කිරලා කියලාද කියන්නේ ආන්නේ සම්පතට තේරුණා ඒක මට ලක්ෂයක් දීලා අනේ මොකද එහෙම කරනවා මම දෙමළ තමයි යවුනාට ලිංගයට එහෙම ගන්න මේ මුදලාලිලා නේද අපි නම් හොරට කිරන්නේ නැහැ කෙලින් ප්‍රශ්නේ කියපන්ද කෙලින් තමයි මෙච්චර අජිවේ යෝජියේ සම්පත මම කියන්න බප්පා මට තේරෙනවා ප්‍රශ්නේ මොකක්ද සම්පත මේ බිල බලන්න කලින් සම්පත අයියා දැන් ඔය මහත්තයා කවදා හරි මගේ කුඹුර දිහා බැලුවද වගා කරනවා මං හැමදාම වගා කරේ මේ මහවැලි අධිකාරියේ නිර්දේශිත හරියටම නිශ්චිත කරපු ඒ විතරම විතරයි ඔය අපි වගේ මේ ඔයාලා වගේ නිකන් ඔය මේ හිතන දේවල් වගා කරේ නෑ හරිද මහත්තයෝ නිකන් ඔය මිනිස්සුන්ට බයින්නත් එපා ඔය වගේ නිකන් කතා කරන්න එපා පවුනේ තේරෙනව නේද කියන එක දැන් බලහන් දැන් උඹ මේ කුඹුර ගාවින් යනකොට ගෝටගේ මූණම යානේ එහෙම කියන්නේ එපා වුණත් මම කුඹුර නේ බා ගෝටා කියන්නේ අවස අපාස කරන්න එපා අපාස කරන්න මම කුඹුරට ඔය ප්‍රශ්න නෑනේ මහවැලි අධිකාරියෙන් දෙන විතර වී වගා කරා නා යානේ මොකද ඒ කතාව මේ පාර මගේ අස්සන 125කින් වැඩිලා තියෙනවා ඒ හින්දා තමයි බර වැඩි වෙන කිසි ප්‍රශ්නයක් ඔතනලා නෑ අර කිව්වා වගේ මේ මහත්තුරු කියනා වගේ අපි මේ ලියදු ටික ලොකු කරලා හැදුවා නම් අස්සන්න ගන්න පුළුවන් නේ බං නැද්ද මැඩම් නැත්නම් පොඩක් කියන්න කාලේ පොඩක් ගන්න මේ දෙමළ මුලිය තමයි අරලා සිංහල තමයි ආයෙත් පොඩක් කියන්නේ මේ මනුස්සයන්ට කරන පොඩක් කියන්න සිංහල දෙන්නේ නෑ මැඩම් கொஞ்சம் இல்லை මිස්ක කතාව යැත්ත තමයි මට දැන් තේරුණා ළඟදී බඩ පිරෙන්න බත් කෑවද එකක් කෑවද ඇයි දැන් කොහමද බඩ පිරුණාද ඒක මේ මම කව දෙයක් කාණද ඒක මම යොඹ යහන වෙයිටියේ ඒක මම යක් කරේ ලියදු 10ක් වගා කරලාදී ඒක යොඹ ලියදු 5ක් තමයි වගා කරනවා අනේ මොකද බං ඒක තමයි දැන් ඔය කිව්වේ
මේකද? මේ තව එකක් අහන්නද? මොකක්ද? ඒක මෙහෙමයි. අර මොකක්ද අර මේ උඩින් ගිහින් පුචු පුචු ගහලා අර මොකක්ද වැටෙන්නේ අර මොකද්ද ලෝනද පුණද කියන්නේ? ඒකට කියන්නේ ඩ්‍රෝන තාක්ෂණය කියලා බං. ලෝන? බුෂු ලෝන් නෙමෙයි බං ඩ්‍රෝන්. බුෂු ගාලා යන්නේ ඒක අර උඩින් යන්නේ කැරකි. හරි වෙනවද නේද? මං තෙල් ගහන්නේ. තේරුන්නේ නැද්ද? දැන් මේ බලහන් දැන් මේ අපේ රට තනිකර මේ තුන්වෙනි ලෝකේ රටක් නේ. අපිට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි? ඈ? අපිට දියුණුවක් නැතිලා තියෙන ඇයි? අපි මේ ලෝකෙත් එක්ක දුවන්නේ නැහැ. ලෝකෙ දැන් අපි හිතනවට වඩා ලොකු තැනකට ගිහිල්ලා තියෙන්නේ. හරිද? දැන් මේ චීනේ වගේ රටවල් වල දැන් එයාලා ගොඩක් මේක වගා කරලා දැන් එයාලගේ පූර්ණ ආදායමක් එන්නේ මේ වී වලින්, හාල් වලින්. ඈ? අපිට ඒ කාලේ කිව්වේ මොකද්ද? පෙරදිග ධාන්‍යාගාරය කියලා. මේ කොයි මහත්තුරු දාඩිය මාංශය හම්බ කරලා ඒ සන්නාම නාමේ ලංකාවට ගෙනාවේ. මේ අපේ තියෙන දෑත් වලින්. ඈ? උඹයි මායියක හොඳටම දන්නවනේ බා. දැන් ඒ දවස්වල ගම් 7කවත් හිටියේ නැහැ අපි වගේ ගොයියෝ. ඈ? වැඩිපුරම කවුද ට්‍රැක්ටර් පිටින් ඇත්තේ? ඒ කිරුවෙත් මෙයා මුදලාලිමනේ. මතක නැද්ද? ඈ? මේ දුවන ලෝකේ අපි හැල්මේ දුවන්න ඕනේ. දියුණු වෙන්න ඕනේ. මේ අපේ දේවල් කියලා මේ සාම්ප්‍රදාය අල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ බං. තේරෙන්නේ නැද්ද? තාක්ෂණෙත් එක්ක දියුණු වෙන්න ඕනේ. දැන් අර පැරසුට් ක්‍රමය මම පාවිච්චි කරලා දැකලා තියෙනවා. මෙහෙම ෂුෂ් කරනකොට බුෂ් ගාලා වැටෙනවා කුකුරට. දැකලා තියෙනවද? අර යත්ත සම්පතයි යත්ත මට තේරුනේ. දැන්වත් තේරුම් ගන්න. අපි මේක හැමදේම කරන්න ඕනේ. මේ එකතුලා මේ රට ගොඩ දා ගන්න. තේරෙනා නේද? මම මේ උඹ එනකොට බිල අරන් ආවේ. ඈ මේ බලන්න. දැන් උඹේ එකේ අඩු ගානට මගේ එකේ වැඩි ගාන හම්බුණා කියලා ඇත්තම වෙලා තියෙන්නේ මොකද්ද? උඹේ එකේ බුසල් නෑ බං. ඔය කුඹුරු ටික පුරවහම. යත්ත සම්පතයි. අර ටෙක්නොලොජිය යූස් කරන්නේ ඒකම නේද සම්පතයි. ටෙක්නොලොජි එකෙන් මේකට තමයි. අප්ඩේට් එක පස්සේ. දැන් ඒ හින්දා මේ මිනිස්සුව කරදරේ කරන්නේ නැතුව දැන් අපි දැන් තේරුම් ගන්න ඕනේ. දැන් අපි තේරුම් ගන්න ඉන්න ඕනේ මේ අනිත් කට්ටියට කියන්නේ. යත්ත වෙනසක් කරන්න. ඒ හින්දා දැන්වත් නිකන් ඔය මේ බොරු වැඩ කරන්නේ නැතුව හරි විදිහට තාක්ෂණයයි මේ මහත්තුරුන්ගේ උපදෙසු පාවිච්චි කරලා ඔයාගේ කුඹුර කොට දා ගන්න. ඈ බඩගින්න තමයි. ඉතින් සල්ලි ඕන නම් වගා කරාම නිකන් දෙන්නේ නැහැ නේ. තේරුණා නේද කියන්නේ? යත්ත සම්පතයි. අනිත් එක මේ මහත්තුරු රුපියල් 50000ක්ම දෙනවා මේ කුඹුරු වල ඊයාඩේ නෑ. ඊනේ දුවඩු කරනකොට. ඔව්. දැන් දෙනවද? දැන් දෙනවා. අර යන්න පුළුවන් එනේ. ඒ සම්පතයි මාරු ඈ මාවල අධිකාරිය අවුල ඉතින්. පිනට අවුලච්චේ මම අපිට. ඔව් දැන් එහෙනම් තවත් කරදර කරනවා මෙතන යම්. එලා තේරුමක් නෑ. අපි ගිහින් එන්නම් මහත්තුරු. ඒලා කඩවලේ ආයිත් බව